හන්දට ගිය ආටිමිස් ගගනගාමින් එළමෙන අප්‍රේල් 11 වෙනිදා ආයෙ පෘථිවියට එනවා කියලා දන්නවද? ඇත්තටම මේ ගොඩබහින ක්‍රියාවලිය තමයි මේ මෙහෙයුමේ අවදානම්ම කොටස වෙන්නේ. මොකද උන් පෘථිවි වායුගෝලයට ඇතුළු වෙන්නේ පැයට කිලෝමීටර් 40000ක විතර වේගයෙන්. මීට පෙර කිසිම ගගනගාමියෙක් එච්චර වේගයෙන් වායුගෝලයට ඇතුළු වෙලා නැහැ. ඒ වගේම ඇතුළු වෙද්දී යානයේ පිටත ඉදිරිපස කොටස සෙල්සියස් අංශක 2700ක විතර අධික උෂ්ණත්වයකට එළඹීම සිදු වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයකදී ඔවුන් කොහොමද ආරක්ෂිතව ගොඩ බහින්නේ? අද වීඩියෝ එකෙන් අපි ස්ටෙප් බයි ස්ටෙප් කතා කරමු මේ ක්‍රියාවලිය සිදුවෙන විදිහ. අද එනම් අප්‍රේල් 9 වෙනිදා උදේ 6 වෙද්දී යානය තියෙන්නේ පෘථිවියට කිලෝමීටර් 2,95,000ක් විතර දුරින් එහි කක්ෂයේ මේ වගේ ස්ථානයක. එය අප්‍රේල් 7 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10:55 වෙද්දී චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණය ප්‍රබලව දැනෙන කලාපයෙන් එහෙම නැත්නම් Lunar Sphere of Gravitational Influence කියන කලාපයෙන් ඉවත් වුණා. ඉන්පසුව අප්‍රේල් 8 උදෑසන 5:33ට යානයේ සර්විස් මොඩියුල් එකේ එන්ජින් විනාඩි 15ක කාලයක් දහනය කරලා යානය පෘථිවිය දෙසට පැමිණෙන කක්ෂය සුළු නිවැරදි කිරීමක් කළා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ දර්ශන. ඒ වගේම මේ පැත්තෙන් පේන්නේ පෘථිවිය. Okay, Stan. We saw a good burn on board as well. Roger. Confirmation from the crew that they also saw a good return trajectory correction 1 burn coming at 7:03 p.m. Central Time. ඉතින් දැන් එය පැයට කිලෝමීටර් 3400ක විතර වේගයකින් ওই කක්ෂය තුල නිවැරදිව පෘථිවිය දෙසට එන ගමන් තියෙන්නේ. ඔය වේගය දැන් ටිකෙන් ටික වැඩි වෙනවා. කොහොම හරි එළඹෙන අප්‍රේල් 11 වෙනිදා පාන්දර වෙද්දී යානය පෘථිවියට ආසන්න වෙනවා. ඉන්පසුව ඔරායන් යානයේ ගගනගාමීන් ඉන්න ක්‍රූ මොඩියුල් එක මේ ආකාරයට සර්විස් මොඩියුල් එකෙන් වෙන් වෙනවා. ඊට පස්සේ ක්‍රූ මොඩියුල් එකේ පිටත තියෙන ත්‍රස්ටර්ස් මගින් මොඩියුල් එකේ තාපාවරණය මේ ආකාරයට ඉදිරිපසට යොමු වෙන පරිදි හරවගෙන වායුගෝලය දෙසට කිට්ටු වෙනවා. අප්‍රේල් 11 වෙනිදා අලියම 5:23 වෙද්දී තමයි මොඩියුල් එක වායුගෝලයට ඇතුළු වෙන්නේ. මේ අවස්ථාවේදී යානයේ වේගය පැයට කිලෝමීටර් 40000ක පමණ ඉතා ඉහළ අගයක් වෙනවා. මේ වගේ ඉහළ වේගයකින් යානය වායුගෝලයට ඇතුළු වෙද්දී යානය හා ගැටෙන වායු ස්තර ඉතා කෙටි කාලයක් තුල අධික ලෙස සම්පීඩනය වෙනවා. මේක ඉතා කෙටි කාලයක් තුල සිදුවෙන නිසා ඒ වායු ස්තරවලට බාහිර පරිසරය සමග තාපය හෝමාරු කිරීමට කාලයක් නැහැ. මේ නිසා යානය හා ගැටෙන වායු ස්තර අධික ලෙස උණුසුම් වෙනවා. ඒකෙන් වැඩිම බලපෑම ඇති වෙන්නේ යානයේ වායුගෝලය දෙසට යොමු කරන්න එන කොටසට. ඉතින් මේ නිසා ඒ කොටසට ඇල්කෝට් නැමැති ද්‍රව්‍ය නිර්මාණය කරලා තියෙන ඇබ්ලේටර් වර්ගයේ තාපාවරණයක් යොදලා තියෙන්නේ. යානයේ වායුගෝලය හරහා ගමන් කරද්දී මේ තාපාවරණය ටිකෙන් ටික විනාශ වෙන්න ඉඩ හැරීම මගිනුයි යානය තාපයෙන් ආරක්ෂා කරගන්නේ. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මේ තාපාවරණය අධික ලෙස උණුසුම් වෙද්දී ඒක හදලා තියෙන රසායනික ද්‍රව්‍ය වායු බවට පත් වෙලා තාපාවරණයෙන් ටිකෙන් ටික ඉවත් වෙනවා. එහෙම ඉවත් වෙද්දී අර අධික ලෙස උණුසුම් වන වායු ස්තරය සහ යානයේ තාපාවරණයේ දෘಢ පෘෂ්ඨය අතර මේ ඉවත් වෙන වායු මගින් සාපේක්ෂව සිසිල් වායු ස්තරයක් හැදෙනවා. ඒ ස්තරයට පුළුවන් අර අධික ලෙස උණුසුම් වන වායු ස්තරයේ තාපය යානයේ දෙසට ගමන් කිරීම පාලනය කරන්න. සාමාන්‍යයෙන් මේ අවස්ථාවේදී තාපාවරණය සෙල්සියස් අංශක 2760ක වගේ උෂ්ණත්වයකට මුහුණ දෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී යානය සමග සිදුවන සංනිවේදනය తాවකාලිකව ඇන හිටින්න පුළුවන්. කොහොමරි යානය හොම පහළ වායුගෝලයට එද්දී ඒකේ වේගය පැයට කිලෝමීටර් 520 දක්වා පමණ අඩු වෙලා යනවා. මොකද තාපය ලෙස යානයේ චාලක ශක්තිය හානි වෙනවනේ. ඉතින් මොඩියුල් එක ඔහොම තව ටිකක් පහළට එද්දී පැරෂූට් දිගාරින්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මේක පටන් ගන්නේ යානයේ පොළවට අඩි 26500ක් පමණ උඩින් තියෙද්දි. මෙහිදී ඔක්කොම පැරෂූට් 11ක් අදියර 4ක් වශයෙන් දිගාරිනවා. පළමු අදියරේදී පැරෂූට් 3ක්ද, දෙවන අදියරේදී පැරෂූට් 2ක්ද, තුන්වන අදියරේදී ආය පැරෂූට් 3ක්ද සහ හතරවන අදියරේදී 3ක්ද වශයෙන් තමයි දිගහැරීම සිදු කරන්නේ. මේ පැරෂූට් 11 හරහා පුළුවන් වෙනවා මොඩියුලය මුහුදට ආසන්න වෙද්දී වේගය පැයට කිලෝමීටර් 27 දක්වා පමණ අඩු කරගෙන ආරක්ෂිතව ගොඩබස්වන්න. මොඩියුල ගොඩබස්වන්න සැලසුම් කරලා තියෙන්නේ පැසිෆික් සාගරයට. ඒ අප්‍රේල් 11 වෙනිදා අලුයම 5:37 වෙද්දී. ඒ වෙද්දී ඇමරිකානු නාවික හමුදාව ගගනගාමීන් ආරක්ෂිතව ගලවා ගැනීමට සූදානම් වෙනුයි සිටින්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි ආටිමිස් දෙවන මෙහෙයුමේ ගගනගාමීන් පෘථිවියට පැමිණෙන්නේ. ඔබට මේ අවස්ථාවත් නාසා ආයතනයේ නිල YouTube නාලිකාව හරහා සජීවීව නරඹන්න පුළුවන්. ඉතින් එහෙනම් 4 දෙනාට සාර්ථකව ගොඩබහින්න පුළුවන් වෙන්න කියලා අපි සුබ පතමු.